යන්නකෝ බලන්න. එතකොට තමයි උග්ගසේන අම්මට කියන්නේ අම්මේ අම්මේ මේ මට කියන්න ලැජ්ජයි තාත්තට මම කැමති අර නංගිට. ඈ උග්ගසේනගේ අම්මා අහනවා අයියෝ ගෑනු ළමයෙක් ගැනද ඔයා හිතන්නේ? ඔයා බය වෙන්න එපා පුතා. ඔයා ඕනේ කුමාරිකාවක් ගැන කියන්න. අපි ඔයාට ඒ කුමාරියව විවාහ කරලා දෙන්නම්. සර් පොඩ්ඩක් ඉන්න. අවුරුදු 16 17 කොල්ලෙට්ට එහෙම කසාද බඳලා දෙනවද? ඔව් බං ඉස්සර 16න් බඳිනවා. ඒ හින්දා ඔයාලත් හැකි ඉක්මනින් හෙට අනිද්දාට කසාදයක් බැඳලා ඉවරයක් කරගන්න. යකෝ එකේ කා කිව්වනේ. යකෝ මම විහිළුවට කිව්වේ. අර අර ගෙවල් වලටත් කියන. අර සමහර කෙලිම කෝල් එකම ගත්තා. සුදු තාත්ති වැඩේ ඕකේ හරි. ලෑස්ති වෙන්න. යකෝ මේ බලපිය. දැන් නෑ ඉස්සර 16න් තමයි බඳින්නේ. හරිද? ඉස්සර 16න් තමයි බඳින්නේ. දැන් එහෙම නෑ. දැන් බාල අපරාධ. එතකොට ඔන්න පුතේ මොකද වෙන්නේ? දැන් උග්ගසේනගේ අම්මා කියනවා ඔයා කොයි හරි කුමාරිකාවක් ගැන කියන්න අපි ඔයාට විවාහ කරලා දෙන්නම්. එතකොට අරෝ කියනවා නෑ යා කුමාරිකාවක් නෙවෙයි. එහෙනම් මම කැමති අරයට කවුද? අර අර නංගි මොන නංගිද? අර පොල්ලෙනට නංගි. යකෝ බූරුවතට පිස්සුද? උන් අඩු කුලේ අපි උසස් කුලේ. යකෝ උන් අටක විදත් කුලේ අපි සිටු කුලේ. උනුයි අපි එකට ගැලපෙනවද? පෑහෙන්නේ නෑ. මෝඩ වැඩ කරන්න එපා. අපේ මහත්තයා එන්නකෝ. ඔන්න සිටුතුමත් ආවා. ඇයි මොකද? මේ බලන්න මේ බූරුවා කියන කතාව. මේ බූරුවට අර පොල්ලෙනටන කෙල්ල පොනෙලු. සිටුතුමා කියනවා පොත තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. මාත් දැක්ක පුතේ. අවුලක් නෑ. හොඳයි කෙල්ල නම්. හැබැයි යෝග කරන එක ඉතින් අවුල් නෙබා. තාත්තා කියනවා ඉතින්. හරිද? තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. තරම් තැනකින් සරණක් ගෙන උත්පාවා දෙන්න. අපි ඔයාට හොඳ තැනකින් සුදුසු කුලයකින් කෙල්ලෙක්ව ගෙනල්ලා කසාද බඳලා දෙන්න. එතකන් කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ කියලා කිව්වා. එතකොට උග්ගසේන මොකද්ද කියන්නේ? මට බෑඩරි. මට බල කරොත් මම මැරෙනවා. එයාවම යෝනි කියනවා ලද්දොත් ජීවත් වෙමින් නොලදොත් නියමි. හත්තිලව්ව. මූ පිස්සුනේ බං. හරිද? මූ කියනවා මට ඒ කෙල්ලව ගෙනත් දීපියාව්. දුන්න නැත්තම් මම මැරෙනවා. දැන් බලපංකෝ. මූ දැන් කෑම ගහන. එතකොට දැන් පුතේ ඔය සල්ලෝ මොකුත් දන්නේ නැති එකෙත් ඔගෙන් මට වැඩක් නැහැ. අම්මට උඩ. අපි ආසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ඕක තමයි කියන්නේ හදිස්සි වෙලා තීරණ ගන්න එපා කියලා. හරිද? දැන් උනත් ඔයා කවුරු හරි ස්ත්‍රී පරාණයක් පුරුෂ පරාණයක් යාළු කරගෙන ඉන්නවනම් හරිද? මතක තියාගනින් ඕක බඳින්න වෙන්නේ නැහැ කියලා. ඒ ස්වාප්පු. ඔන්න රයිට්. තූමුගේ බලු කට අර සමහරු කියලා ගහනවා අර බලන්න. තූමුගේ බලු කට කියලා. ඒ කරන්න දෙයක් නැහැ පුතේ. ඉතින් අපි ඇත්ත කියන්න එපා. හරිද?